වයිභව් සූරියවංශිට දීලා තියෙන ප්‍රෙෂර් එක ඕවර් හයිප් එකක්. ඒක දෙන්න හොඳ නෑ. ඊයේ පෙරේද ගිය මැච් එකේ බින්දුවට අවුට් වෙලා තියෙනවා. he has got a duck. ඔයාගේ A level results release වෙලා තියෙන්නේ. ඒකත් එක්ක ක්‍රිකට් වල අද කතා කරන මේ චරිතයත් එක්ක දෙන්නම කනෙක්ට් කරමු. IPL එකේ අවුරුදු 14 වැඩකාරයා ගැන කතා කරමු. What's his name? වයිභව් සූරියවංශි. මේ වයිභව් සූරියවංශි කියන දරුවා අවුරුදු 14යි හරි ඇටි හැලෙන්න ගැහුවා. ඔය ගැන නෙමෙයි අද අපි කතා කරන්න යන්නේ. It's going to be something different. මෙන්න මේ සූරියවංශි කියන දරුවා who is 14 years යාගේ ඔය පළවෙනි මැච් කිහිපෙම fastest second century in the world score කරා. ඒත් එක්කම මම නිකන් දැක්ක එකක් තමයි මේ විරාට් කොහ්ලි දාපු මේ ට්වීට් එක. You are the best thing I have ever seen. ඒ වගේම එයාත් එක්ක යන media endorsements, එයාත් එක්ක යන brand endorsements, හැම interview එකක්ම යනවා. There is so many things which is actually going on there. දැන් මේත් එක්කම යාගේ පිටට එන බර වැඩි වෙලා තියෙනවා. ඒක හරියට අර A level කරපු ළමේ A level results එක්දි තියෙන ප්‍රෙෂර් එක. A level results ඇවිල්ලා ඉවර වෙලා තියෙන ප්‍රෙෂර් එක. මේ ප්‍රෙෂර් එක මාර ප්‍රෙෂර් එකක්. This is what happens when you have too much of pressure. ඒ අයට ඕනවට වඩා ප්‍රෙෂර් එකක් දීලා එක්ස්පෙක්ටේෂන් එක හයිප් කරලා තියෙන්නේ. මම දැන් හිතන හැටියට වයිභව් සූරියවංශිට දීලා තියෙන ප්‍රෙෂර් එක ඕවර් හයිප් එකක්. ඒක දෙන්න හොඳ නෑ. අනිවාර්යෙන් එයා ටැලන්ටඩ් දරුවෙක්. හැබැයි එයා දැන් ඊයේ පෙරේද ගිය මැච් එකේ බින්දුවට අවුට් වෙලා තියෙනවා. he has got a duck. කොහමද දැන් මේ ප්‍රෙෂර් එක? දැන් එයා ඊළඟ මැච් එක ගහන්න එද්දී ඊට වඩා ප්‍රෙෂර් එකක් එනවා. අද මම බින්දුවට අවුට් වෙයිද 10ක් ගනීද 100ක් ගනීද 50ක් ගනීද මේ ප්‍රෙෂර් එක එනවා. all the students who have got their A level results is exactly like a Vaibhav Suryavanshi. So you're a young person. ඔයා තරුණ පුද්ගලයෙක්. You have enough of time to develop your talent. Don't go behind media publicity, what social media says and all of this and get lost with this. Follow for Intikab's insights for interesting, fantastic content like this.